ඔන්න ඉතින් අද දවසේ අපි ඉගෙන ගත්තා ගෙදර ඉඳලා පිටරට ජොබ් එකක් කරලා පැයකට රුපියල් 6000කට 7000කට වඩා වැඩි මුදලක් earn කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් මාසිකව රුපියල් 70000කට 80000කට නැත්නම් පැයකට රුපියල් 6000 8000කට වඩා වැඩි මුදලක් earn කරගන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න. ඉතින් මේ ජොබ් එක හොයාගන්නේ කොහොමද? ජොබ් එකකට apply කරන්නේ කොහොමද? ජොබ් එක complete කරලා submit කරන්නේ කොහොමද? ඒ වගේම මුදල් withdrawal කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන්. හරි අද දවසේ කතා කරන වෙබ්සයිට් එක තමයි Hiring Cafe කියන වෙබ්සයිට් එක. ඉතින් වෙබ්සයිට් එකට යන්න කලින් ඔයගොල්ලෝ මතක් කරනවා අපේ channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝස් ගොඩක් අපි ඉදිරියේදී ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මතක් කරනවා නැවතත් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. හරි මෙන්න මේ වෙබ්සයිට් එක hiringcafe.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට එන්න ඕන link එක මම description එකේ පහලින් දාලා තියන්න. ඔයගොල්ලන්ට බලන්න ඒ link එක හරහා ආවිලා මෙන්න මේ වෙබ්සයිට් එකට ළඟා වෙන්න. ඉතින් මෙතනදී Google එකේ search කරන Hiring Cafe කියලා මෙන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ result එක බලා ගන්න පුළුවන්. මුලින්ම Hiring Cafe AI job search කියලා තිනවා. අන්න ඒ හරහා ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ site එකේ account එකක් create කරගන්න. ඉතින් account එකක් create කරගන්න අමාරු නම් ඔයගොල්ලන්ට මෙන්න මේ site එකේ වැඩ කරන්නත් ගොඩක් අමාරු වෙයි. ඉතින් website එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට දකුණු පැත්තේ ඉහළින් බලා ගන්න පුළුවන් login කියලා option එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් sign in sign up කියලා button එකක් තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ sign up කියන button එක click කරන්න ඔයගොල්ලන්ට account එක create කරගන්න ඕන නම් sign up කියන button එක click කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් welcome to Hiring Cafe කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් email එකට password එකක් දීලා ඔයගොල්ලන්ට ඕන log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් තියෙන පහලින් Google account එක Facebook account එක වගේ දේවල් ඔයගොල්ලන්ට link කරලා අපේ account එකක් හරියටම create කරගන්න. ඉතින් මම මෙතනදී continue with Google කියලා Google account එක link කරගන්න තමයි මේ account එක create කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි account එක create කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මුලින්ම search bar එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් දකුණු පැත්තේ තියෙන location එක වැටලා. මෙතනින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ location එකට අදාළව තමයි job එක අපිට පෙන්නන්නේ. ඒ නිසා location එක මේ ශ්‍රී ලංකා කියලා තියෙන්නේ. ඉතින් මේ තියෙන ශ්‍රී ලංකා කියලා මේ ශ්‍රී ලංකා කියන එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් අදාළ ලොකේෂන් එක සිලෙක්ට් කරගන්න. අපි මෙතනදී USA කියලා සර්ච් කරමු. හරි මම මෙතනදී ටයිප් කරගත්තා United States කියලා. මෙතනින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් United Kingdom, England වගේ දේවල් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතනදී මම United States කියන ක්ලික් කරලා මෙතනින් apply කියන බටන් එක දෙනවා. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් USA වලට අදාළව ජොබ් මෙතනින් ෆිල්ටර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ජොබ් ටික ෆිල්ටර් වුණාට පස්සේ අපිට පුළුවන් මෙතනින් කැමති ජොබ් එකකට ඇප්ලයි කරගන්න. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ හැකියාව තියෙන ඕනම සයිට් එකකින් මෙතනින් ජොබ් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ෆිල්ටර් බාර් කීපයක්ම තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් තියෙනවා, සැලරිස් තියෙනවා, කමිට්මන්ට් තියෙනවා, එක්ස්පීරියන්ස් තියෙනවා. මේ වගේ ජොබ් ගොඩකට අදාළව මේ කැටගරි කීපයක් බෙදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ලැන්ග්වේජ් එකට අදාළවද එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එකට අදාළව ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන සැලරි එකට අදාළවද කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනින් ඩිපාර්ට්මන්ට් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ බලවන්න පුළුවන් තමන් කැමති වෙබ්සයිට් එකකින් ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන තියෙනවා software engineering, development, information technology වගේ ගොඩක් දේවල් තියෙනවා. business පැත්තද ඒ වගේම customer and social service ද ගොඩක් මේ ඔයගොල්ලන්ට හැකියාව තියෙන පැත්තෙන් ඔයගොල්ලන්ට ජොබ් එකකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී බලාපොරොත්තු වෙනවා sales and marketing කියන ඩිපාර්ට්මන්ට් එක හරහා ජොබ් කීපයක් ඇප්ලයි කරන්න. ඉතින් මේ ටික් මාක් එක දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට කැමති සයිට් එකක් තියෙනවා නම් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා නම් ඒ ටික් මාක් එක දාලා මෙතන ඇප්ලයි බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ෆිල්ටර් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනදී ජොබ් විශාල ප්‍රමාණයක් අපිට ලබා දෙනවා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් ජොබ් තියෙනවා බලන්න පුළුවන්. මෙන්න මේ කියන කැටගරි එකට අදාළව මෙතනින් ජොබ් තියෙනවා විශාල ප්‍රමාණයක් 2,70,2673ක් ජොබ්ස් මේ වෙද්දී අපිට ලැබිලා දීලා තියෙනවා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඒ වගේම සැලරිස් තියෙනවා. මේ සැලරි කියන කැටගරි එකට ගිහලා බලා ගන්න පුළුවන්. මෙතනදී ඕගොල්ලෝ ඉයර්ලිද එහෙම නැත්නම් මන්ත්ලිද ඩේලිද අවර්ලිද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මේ කැමති විදිහට මෙතනින් ෆිල්ටර් කරගන්න පුළුවන්. ඒ වගේම කමිට්මන්ට් කියලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. කමිට්මන්ට් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ෆුල් ටයිම්, පාර්ට් ටයිම්, ඒ වගේම ටෙම්පරරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කැමති එක සිලෙක්ට් කර ගන්න පුළුවන්. මම මෙතන ෆුල් ටයිම් කියන එකත් අයින් කර ගන්නවා. පාර්ට් ටයිම් කියන එක විතරක් ඉතුරු කර ගන්න. මොකද අපි වෙන ජොබ් එකක් කරන ගමන් මෙන්න මේ සයිට් එකේ වැඩ කරන්න පුළුවන්. ඒ පාර්ට් ටයිම් කියන එක ඉතුරු කරලා මෙතනින් ඇප්ලයි කියන බටන් එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලක්ෂ ගාණක් තිබ්බ ජොබ් වලින්
part time වලට අදාළව jobs ටිකක් මෙතන filter කරලා අපිට ලබා දීලා තියෙනවා. මෙතනදී 76952 job මේ වෙද්දි ඉතුරු වුණා. ලක්ෂ ගණනක් තිබ්බ job වලින් 76000 ගණනක් මෙතනින් ඉතුරුලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කියන job වලට apply කරන්න. මේ job වලට apply කරද්දී ඔයගොල්ලන්ට job එකකට අදාළ සුසුකම් තියෙනවා නම් විතරයි apply කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද මේ ජොබ් එකකට ගිහිල්ලා ජොබ් එකට ඇප්ලයි කරන්න කොහොමද ජොබ් එකේ සුසුකම් කොහොමද බලාපොරොත්තු වෙන්නේ අපිට තියෙන ඕනේ ක්වොලිෆිකේෂන් මොනවද කියලා මේ ජොබ් එකක් ඇතුළට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ජොබ් එක උඩට කර්සර් එක ගෙනිච්චට පස්සේ මෙතන සේව් කියලා බටන් එකක් තියෙනවා මේ සේව් කියන බටන් එක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට මේ ජොබ් එක පසුවට බලා ගන්න පුළුවන් කොහෙද තිබ්බේ කියලා නැත්නම් අපිට හොයාගන්න බෑනේ මේ සේව් කියන බටන් එක ක්ලික් කරලා අපිට සේව් ෆයිල් එක හරහා බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට ජොබ් එක සේව් කරගත්තට පස්සේ මෙන්න මේ ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් එක තියෙනවා ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා save job කියලා. අන්න එතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ save කරපු jobs ටික එතනින් බලා ගන්න. ඊට පස්සේ අපි යමු මෙන්න මේ job එක උඩ ක්ලික් කරලා කොහොමද මේ job එක පෙන්නන්නේ කියලා. ඉතින් මෙතනින් තියෙනවා job එකට අදාළව responsibilities තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දේවල් ඔයාලට තියෙනවා නම් apply කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේකෙදි තෝරගත්තේ sales and marketing කියන කැටගරි එක. ඒ department එකට අදාළව තමයි අපිට job ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් තියෙනවා apply now කියන බටන් එක. apply now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ job එකට අදාළව application එකක් fill කරන්න එනවා. අපි ඒ අතරේ job කීපයක් මෙතනින් select කරගමු කොහොමද අපිට job එකක් ලැබෙයිද නැද්ද කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි complete වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන් මේකෙදි කියන්න ඕනේ කාරණා තමයි මේ job වලට apply කරද්දී apply කරන්න තියෙන ක්‍රමය වෙනස්. apply කරන්න තියෙන ක්‍රමය වෙනස් කියන්නේ සමහරට මේක එයාලගේ website එකක් link කරලා තියෙන පුළුවන්. ඒ website එක හරහා ගිහලා අපිට apply කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් මේ දෙවෙනි job එක මේක තියෙනවා hourly $7ත් ඒ වගේම 1000ත් අතර මුදල් ප්‍රමාණයක් අපිට ගෙවනවා කියලා. ඉතින් මේ තියෙන්නේ එක job එකක්. මේ job එකට apply කරන්න තියෙන්නේ මෙතන තියෙනවා apply now කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ part time job එකක්. මේ part time job එකට අදාළව apply කරලා බලමු අපි කොහොමද මේකෙදි fill කරන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා first name last name මේ වගේම phone numbers address මේ දේවල් ඕගොල්ලෝ ඇත්තම දේවල් දාන්න බොරු දේවල් දාන්න එපා. ඕගොල්ලන්ට තියෙන සුදුසුකම් address ඒ වගේම postal code වගේ දේවල් මෙතනින් add කරන්න තියෙනවා. ඉතින් මේ වගේ මෙතන තියෙනවා ඕගොල්ලෝ cover letter එකක් add කරගෙන නැත්නම් CV එකක් add කරගන්න. ඒ දේවල් ඔක්කොම add කරගෙන තමයි පහලින් තියෙනවා submit your application කියලා බටන් එක click කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් ඔයගොල්ලෝ apply කරන්න ඕනේ. ඉතින් මේ තියෙන තවත් job එකක් මම තෝරගත්තා. මේ job එකෙත් මෙතන තියෙනවා apply කියලා බටන් එක. ඉතින් මේ තියෙන තවත් job එකක් මෙතනින් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න apply now කියලා බටන් එක. ඉතින් job එකේ description එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නැවතත් මේ website එක හරහා අපිට ලබා දීලා තියෙනවා. apply කරලා බලමු කොහොමද මේ website එකේ අපිට වැඩ කරන්න දෙයිද කියලා බලන්න. ඉතින් මේ තියෙන මේ job එකට අදාළව application එක fill කරන්න තියෙන්නේ. ඊට පස්සේ register වෙලා account එක create කරගෙන අපිට job එකකට apply කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට job ගොඩකට apply කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සමහරට job 100ට apply කරොත් අනිවාර්යයෙන්ම job 10ක්වත් ඔයගොල්ලන්ට select වෙන්න පුළුවන්. මොකද අපි වගේ නෙමේ මේකේ අපි මේ site එකට අලුත් කෙනෙක් වෙනවා. ඒ වගේම මේ site එකේ පරිණත කට්ටිය පරණ කට්ටිය ගොඩක් ඉන්නවා මෙන්න මේ website එක හරහා වැඩ කරන කට්ටිය. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේ website එක හරහා වැඩ කරන ගමන් යම් කිසි මුදලක් earn කරගන්න ඇති. මොකද අපි වගේ නෙමෙයි මේ site එක හරහා ලෝකේ පුරා විදිච්ච පුද්ගලයෝ ප්‍රමාණයක් register වෙලා ඉන්න website එකක්. ඉතින් මෙන්න මේ website එක හරහා වැඩ කරගෙන ගියොත් ඕගොල්ලන්ට යම් කිසි මුදලක් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මුදල් withdrawal කරගන්න තියෙන්නේ මෙන්න මේ website එකේ අපිට දෙනවන job එක ලබා දෙන ආයතනය හරහා ඒ මුදල් withdrawal කරගන්න පුළුවන් method එක select කරගන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට customize කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලංකාවේ වගේම ලෝක පුරා විවිධ job වලට apply කරලා මුදල් earn කරගන්න පුළුවන් හොඳ website එක තමයි මෙන්න මේ hiringcafe.com කියන website එක. ඉතින් මෙන්න මේ website එකට එන link එක මම description එකේ දාලා තියනම් ඒ link එක හරහා ගිහිල්ලා ඔයගොල්ලන්ට complete කරගන්න පුළුවන් මේ jobs වලට account එකක් create කරගෙන jobs වලට apply කරගන්න පුළුවන්. හරි. ඉතින් නැවතත් මතක් කරනවා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරලා comment කරලා යාළුවොත් share කරගන්න. ඒ වගේ මතක් කරනවා ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් වෙනවා channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරමින් ගිහින් එන්න. ජය වේවා.